මෙය සත්‍ය සිදුවීමක් ඇසුවෙන් නිර්මාණය කරන ලදී. බින්නෝන්මාදයෙන් පෙළුණු පුද්ගලයෙකු විසින් 23 හැවිරිදි යුක්‍රේන සරණාගත තරුණයා උතුරු කැලිෆෝනියාවේදී ඝාතනය කළ ඇති බව ඔබ දැන සිටියාද? ඇගේ නම ඉරීනා සරුප්ස්කාය. 2022 වර්ෂයේ යුක්‍රේනයේ පැවති යුද්ධයෙන් මිදී නව ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින් සිය පවුල සමග ඇමරිකාවට පැමිණියාය. එහෙත් 2025 අගෝස්තු 22 වෙනිදා ඇගේ කතාව අතිශය කම්පනීය ආකාරයෙන් අවසන් විය. එදින සවස ඉරීනා චාල්ස් සැහැල්ලු දුම්රියට ගොඩ වූවාය. සාක්ෂිකරුවන් පවසන්නේ ඇය නිශ්ශබ්දව සිය ජංගම දුරකථනය පරීක්ෂමින් සිටි අවස්ථාවේ කිසිදු අනතුරු ඇගවීමකින් හෝ වාද විවාදයකින් තොරව හදිසියේම ආගන්තුකෙකු ඇයට පහර දුන් බවයි. එහි සිදු වූයේ වචන හුවමාරුවක් නොව සම්පූර්ණ අහුල්සාගත තත්වයකි. සැකකරු 34 හැවිරිදි ඩී ක්ලාරෝස් බ්‍රවුන් ජූනියර් නම් තැනැත්තෙකි. ඔහුගේ වාර්තා විමර්ශකයින් පුදුමයට පත් කළේය. වසර ගණනාවක් තිස්සේ ඔහු සොරකම්, මංකොල්ල කෑම් සහ 911 හදිසි ඇමතුම් පද්ධතිය අනිසි ලෙස භාවිත කිරීම වැනි චෝදනාවලට හසු වී නැවත නැවතත් සිරගෙදරින් පිටතට සහ ඇතුළට ගොස් ඇත. ඔහු බින්නෝන්මාදයෙන් පෙළෙන බව බොහෝ දෙනෙකු බිය වූ පරිදි ඔහුගේ මව විසින්ද තාහුරු කරන ලදී. ඔහු අකමැත්තෙන් හෝ රෝහල්ගත කළද නැවත නැවතත් සමාජය වෙත මුදා හැර තිබේ. අසල්වැසින් ඔහුව විස්තර කරේ අස්ථාවර, අනපේක්ෂිත සහ සියලු දෙනා මග හැර සිටි පුද්ගලයෙකු ලෙසිනි. පොලිසිය දැන් පවසන්නේ ඔහු තනියම ක්‍රියා කළ ඇති බවත් ඉරීනාව අහඹු ලෙස ඉලක්ක කරගෙන ඇති බවත්ය. ඔහුට රාජ්‍ය මෙන්ම ෆෙඩරල් මට්ටමේද මිනිමැරුම් චෝදනා එල්ල වී ඇත. මෙවැනි පැහැදිලි අනතුරු ඇගවීම් සහිත පුද්ගලයෙකු නිදැල්ලී සිටියේ කෙසේද? අහිංසක සරණාගතයෙකු ඒ සඳහා මිල ගෙවුවේ කෙසේද? යන්න මෙහි මතුවන ප්‍රධානතම ප්‍රශ්නයයි. මේ වගේ තවත් කතා බලන්න කැමති නම් අපිව ෆලෝ කරලා තියාගන්න.